හායි යාළුවනේ. ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඔයාලා ළඟත් ෂෙලෝ ඇලෝවෙරා ජෙල් එකයි ඔලිව් ඔයිල් බෝතලයක් තියෙනවද? ඒ දෙක එකතු කරලා හරියටම hair care සහ skin care වලට පාවිච්චි කරන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නේ මේ ස්වභාවික දේවල් ටික එකතු කරලා ගෙදරදීම නිරෝගී කොණ්ඩයක් සහ දිලිසෙන සමක් ලබා ගන්න කොහොමද කියලා. ඒ වගේම මේක පාවිච්චි කරද්දී අනිවාර්යෙන් දැනගන්න ඕනේ කරුණු කීපයක් තියෙනවා. මම ඒ ටිකත් වීඩියෝ එකේ අන්තිමට කියන්නම්. වීඩියෝ එක අන්තිම වෙනකම් බලමු ඇයි මේ දෙක එකතු කරන්නේ කියලා. ඇලෝවෙරා ජෙල් වලින් අපේ සම්මට සහ කොණ්ඩයට අවශ්‍ය තෙතමනය දෙනවා. ඔලිව් ඔයිල් වලින් කරන්නේ ඒ තෙතමනය සම ඇතුලේ පිටතට යන්නේ නැති ලොක් කරලා තියෙන එක. ඉතින් මේ දෙක එකතු වුණාම dry skin සහ dry hair තියෙන අයට ලැබෙන්නේ ඉහළ පෝෂණය. අපි මුලින්ම බලමුකෝ කොණ්ඩෙට මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම ඇලෝවෙරා ජෙල් මේසෙ හැඳි දෙකක් ගන්න. ඊට පස්සේ ඒකට ඔලිව් ඔයිල් මේසෙ හැන්දක් එකතු කරන්න. ඔයාලගේ කොණ්ඩේ අනුව මේක ඔයාලට අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් මේ දෙක හොඳට මික්ස් කරන්න. බලන්නකෝ මේ වගේ ලස්සන ක්‍රීමි ටෙක්ස්චර් එකක් එනකන් ඔයාලා කවලම් කරන්න ඕනේ. ඊට පස්සේ මේ hair mask එක හිස් කබලේ ඉඳලා හිස් කෙස් අග වෙනකන් හොඳින් ගන්න ඕනේ. ගාලා විනාඩි 5-10ක් හිස් කබල මුදුව මසාජ් කරන්න ඕනේ. මේකෙන් හිස් කබලේ ගමනාගමනය වැඩි වෙනවා. විනාඩි 30ක් 45ක් තියලා සාමාන්‍ය ෂැම්පූ එකකින් හොදන්න. සතියට එකපාරක් මේ ට්‍රීට්මන්ට් එක කරාම ඇති. ඒ වගේම ඔයාලා දැනගන්න ඕනේ මේක ෂැම්පූ කරලා හොදද්දී දෙපාරක් විතර ෂැම්පූ කරන්න. මොකද නැත්තම් තෙල් ගතිය යන්නේ නැති වෙයි. ඊපස්සේ බලමු ස්කින් කෙයාර් වලට මේක කොහොමද භාවිත කරන්න කියලා. ඔයාගේ ඇලෝවෙරා ජෙල් චුට්ටකුයි ඔලිව් ඔයිල් චුට්ටකුයි ගන්න. ඒක ඔයාගේ අර මූණට ඇති වෙන ප්‍රමාණයට චුට්ටක් ගත්තම ඇති. ඊට පස්සේ ඔයාගේ සම ගොඩක් ඩ්‍රයි නම් නින්දර කලින් නයිට් ට්‍රීට්මන්ට් එකක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. මූණේ බෙල්ලේ හොඳින් ගාලා හොඳට මසාජ් කරන්න. උදේට මූණ හොදද්දී ඔයාලට හයිඩ්‍රේට් ගතියක් දැනෙයි. බොඩි කෙයාර් වලට කොහොමද මේක යූස් කරන්නේ? අර වගේම නෑවට පස්සේ ඇඟේ වියලි තැන් වල උදාහරණයක් විදිහට වැලමිට දනිස් යටිපතුල් වල ගන්න මේක ගොඩක් හොඳයි. යටිපතුල් පැලෙනවට එහෙම ගොඩක් හොඳයි. මේක පාවිච්චි කරද්දී අනිවාර්යෙන් මතක තියාගන්න ඕන කරුණු දෙකක් තියෙනවා. ඕනෑම දෙයක් මුණට ගන්න කලින් වැලමිට ඇතුල් පැත්තේ ගාලා පැය 24ක් බලන්න ඕනේ ඇලර්ජික් එකක් එනවද කියලා. සම ගොඩක් තෙල් සහිතයි නම් හරි කුරුලා යන සමක් නම් මුහුණට ඔලිව් ඔයිල් පාවිච්චි කරන්න එපා. මොකද ඒකෙන් සමේ හිඩස් ඇරිලා කුරුලා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ අය මූණට ඇලෝවෙරා ජෙල් විතරක් ගන්න. ඉතින් ඔයාලා ගෙදරදීම මේ සත්කාරය කරලා බලලා ප්‍රතිඵල කොහොමද කියලා පළවෙනි කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. යාළුවෝට ෂෙයා කරන්න. තවත් මේ වගේ beauty and skin care වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.